ආයිබෝන් ළමයි. ළමයි පන්තියට එන්නේ ඉස්සරින් පන්තියේ ප්‍රශ්න ටික විසඳ ගන්න. දැන් පන්තිය ඔන්න වෙන්න කියලා තමයි කෝල් එක ගන්න. අද ලින්ක් එක දාලා තියෙන්නේ කීයටද කියලා බලන්නකෝ. ඔයාලේ පන්තිය පටන් ගන්න ලින්ක් එක දාලා තියෙන්නේ කීයටද කියලා බලන්නකෝ. පොඩ්ඩක් අප්ඩේට් එකේ ඉන්න. මම ඊයේ 9 වසරේ ළමයි 10 දෙනෙක්ට උදේ කතා කරා. හරි? ළමයි 3 දෙනෙක්ගේ ගෙදර කට්ටිය තමයි කතා කරේ මට. මම ඔයාලට මං කෝල් කරනවා. ඔයාලගේ ලකුණු අහන්න, ඔයාලා කොහොමද වැඩ කරන්නේ? බය වෙන්න එපා. එතන කතා කරද්දී අම්මලා 3 දෙනෙක්ම කිව්වා සර්ට බයයි. ඇයි පුතේ මං යකෙක් වගේ පේනවද? ඈ උඹලට මාව යකෙක් වගේ පේනවද? මට බය වෙන්න එපා. මං කතා කරන විදිය. හරිද? මං ඩයා සැරෙන් කතා කරන්නේ. ඒ මගේ ඇටි. දැන් ওই සමහර කට්ටිය ඉන්නේ. අනේ මෙයා එන්න කන්න බොන්න යන්න එන්න කියලා කතා කරන අය ඉන්නවනේ. හරිද? ඒ ටයිප් නෙමෙයි මම. මං ටිකක් රෆ්ලි කතා කරනවා. හරිද? මේක කරන්න ඕනේ. මේ ගණන් ටික හදන්න ඕනේ. මේ ටික හදන්න නැතුව බෑ. චක්කරේ පාඩම් කරන්න ඕනේ. වර්ග සංඛ්‍යා පාඩම් කරන්න ඕනේ. මං එහෙම කියනවා. ඉතින් දැන් ඔයාලට මං කිය පුතේ සුදු පැටියා චක්කරේ පාඩම් කරන්න. පාඩම් කරයිද උඹලා? පාඩම් කරන්නේ නැහැ. චක්කරේ 12 සරක් එනකම් පාඩම් කරගන්න. වර්ග සංඛ්‍යා 900 එනකම් කටපාඩම් කරගන්න. හරිද? එතකොට සමහර WhatsApp වල මේ ටික අහගන්න. මේ ගොඩක් කටිය තාක්ෂණේ බෑනේ. සමහර WhatsApp වලට ඔයාලා දුන්න නම්බරේ අපිට group එකට add කරන්න බෑ. ඒකට හේතුව හරිද? ඒකේ option එකක් තියෙනවා කිසි කෙනෙක්ට group එකකට add කරන්න බැරි වෙන්න හදන්න. එතකොට අපි කරන්නේ එයාට invite එකක් යවනවා group එකේ link එක. ඒකේ යට තියෙනවා join කියලා. හරිද? join නෙමෙයි join. හරිද? ඒකෙන් join වෙන්න ඕනේ. එතකොට තමයි group එකට යන්නේ. හරිද? සමහර තාම ඉන්නවනේ. WhatsApp එකෙන් location එක එවන්න කියපුවාම බැරි වෙලාවත් මේ live location යවපුවාම ඒ වෙලාවේ පෙන්වන්නේ. පැය ගාණක් එක පෙන්වන්නේ. current location එක යවපුවාම ඒක තියෙනවා. ඒ ලොකේෂන් එක යවන්නේ ඔය මැසේජ් කරන බාර් එකේ ඔය කොම්බුව වගේ තියෙන්නේ. අන්න ඒක ඔබපුවාම ලොකේෂන් කියලා පෙන්නනවා. එතනට ගිහිල්ලා ඔබපුවාම තමන් ඉන්න තැන ලොකේෂන් එක එනවා. ඊට පස්සේ ඒක චුට්ටක් වෙලා ඉන්න. ඉන්ටර්නෙට් එකෙන් අරගෙන මේ ඩිසිෂන් එක උපරිම අඩු කරනවා. හරි? දුර අඩු කරලා මම ඒක යවන්න පුළුවන්. හරිද? ඒ වගේ රාශියක් තියෙනවා වැඩ කටයුතු. එතකොට පන්තිය පටන් ගන්නේ සඳුදා හවස 7ට. හරිද? එතකොට පන්තිය ඔන්න මෙන්න තියවිලා කතා කරලා ප්‍රශ්න කියන්න එපා. හරිද? අනික මෙන්න මේ නම්බර එක තියෙනවනේ. පුතේ මේ නම්බර එක තමයි මගේ පෞද්ගලික දුරකථන අංකය. දැනට භාවිතා කරන 2285. එතකොට ඔයාලගේ දෙමව්පියෝ සහ විශේෂයෙන්ම දෙමව්පියෝ ඔයාලගේ දෙමව්පියෝ නම්බර එකක් පාඩම් කරගන්නේ අග නම්බර්ස් 3 නැත්නම් 4. යකෝ එහෙනම් ටෙලිෆෝන් නම්බරේට නම්බර්ස් 10ක් දෙන්න ඕනේ නෑනේ. හරිද? නම්බර්ස් 10ක් දෙන්න ඕනේ නෑනේ. දැන් මේකත් ඊට පස්සේ කියන්න එපා තරහට කියනවා කියලා. තරහට නෙමෙයි කියන්නේ. මේ මගේ පර්සනල් නම්බර එක. සමහර වෙලාවට මේක මන් ළඟ නෑ. මං හරි අකමැති ෆෝන් එකෙන් කතා කරන්න. වැදගත් දෙයක් තියෙනවා නම් කතා කරන්න කැමතියි. හරි? ඊට පස්සේ මේ තමයි ක්ලාස් එකේ රිසිස්ට් එවන්න ඕන නම්බර එක. 664යි 22යි 85. දැන් හිතන්නකො කවුරු හරි නම්බරේ පාඩම් කරගන්නවා කියලා 22යි 85. 22යි 85. පුළුවන්ද? අපේ තව නම්බර්ස් වගේක් තියෙනවා. තව නම්බර්ස් 4ක් 5ක් තියෙනවා. ඒ හතරෙම අග නම්බරේ මේක. අග නම්බර එක ඕක. එතකොට දැන් මං අහන්නේ ඔයාලගේ අභ්‍යාස කරලා ෆොටෝ ගහලා දාන්න ඕනේනේ. මං අහන්නේ දැන් අභ්‍යාස කරලා ෆොටෝ ගහලා දාන්නේ මොකේද? දාන්න ඕනේ මේ රිසිට් දාන නම්බරේට. සමහර උන් හිතනවා සර්ගේ පර්සනල් නම්බරේට දාපුවාම එවන්න එපා මට. මම්ම තමයි මේකෙන් බලන්නේ. එතන මං ඒ ටයිම් එකක් අරගෙන සේරම ටික බලනවා ඔයාලා. අයියලා අක්කලාගෙත් එහෙමයි. ඒ වෙලාවේ ඒ දේ කරන්න කියලා තියෙන්නේ.
එතකොට අපි මේ 9 වසරේ වැඩපිළිවෙල ගොඩාක් සක්සස් කරගන්න ඕනේ. පුතේ ඔයාලා හරියට වැඩ කරොත් තමයි ඔයාලට ඉදිරි කාලය තුල ලකුණු වැඩි කරගන්න පුළුවන්. ඔයාලා මේක අතහරිනවා නම් ඔයාලට මේක වැඩ කරන්න බෑ. හරි? මේක හොඳට තේරුම් ගන්න. හරිද? දැන් ඉදිරි සතියේදී මම ඔයාලට හරිද? තව අමතර පන්ති ටිකක් දානවා. තව ටියුට් එකක් දෙනවා. print out ගන්න. මම කිව්වා ටිකක් මේ මාසේ මම ටිකක් වැඩිපුර වැඩ කරනවා කියලා. එතකොට ඒ හැම පන්තියකටම සහභාගී වෙන්න බලන්න. කීදෙනෙක් ඉන්නවද? පන්තියේ සම්පූර්ණ සල්ලි ගෙවලා තිබ්බට කට්ටිය පන්තියට එන්නේ නැහැ. මම අද බැරි දෙන මැසේජ් කීපයක්ම දැම්මා. වොයිස් කට් එකකුත් දැම්මා. පන්තියට එන්නම බලන්න. සාධාරණ හේතුවක් නම් කමක් නැහැ. හරිද? අසාධාරණ හේතුවක් නම් ඒක කරන්න එපා. පන්තියට එන්න. මොකද පන්තියට ආවොත් තමයි මේ වැඩ ටික හරියට කරගන්න පුළුවන්. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ මයික් එක ඔන් කරලා අහන්න. මම ඒකට තැම්ම අවස්ථාව දුන්නේ නැහැ. තව ටිකකින් දෙනවා. මාත් එක්ක කතා කරන්න. බැරි දේ අහන්න. අහලා මේක දැනගෙන ඉස්සරහට යන්න. මට ඕනේ ඔයාලගේ ලකුණු මේ පොඩි මට්ටමක එකක් නෙමෙයි. මට ඕනේ ඔයාලගේ ලකුණු මෙන්න මේක. හරිද? ඔයාලගේ අම්මලාට හරි, ඔයාලට හරි, තාත්තලාට හරි, ඔයාලට උගන්වන ගුරුවරුන්ට හරි නිකන් සෑහීමකටපත් වෙයි ලකුණු 70ක්, 75ක්, 80ක්, 85ක් එහෙම සෑහීමකටපත් වෙයි. මම එහෙම සෑහීමකටපත් වෙන්නේ නැහැ. මට ඕනේ ලකුණු 100ක්. හරි? ඕම් දැන් මම අද උගන්වන්න යනවා ප්‍රස්තාර. හරි? ලියා ගන්න මාතෘකාව ප්‍රස්තාර කියලා. මාතෘකාව ලියා ගන්න ප්‍රස්තාර. හරි? මම මේක උගන්වනවා පුතා. හරිද? 6 වසරේ ඉඳන් කරුණු කාරණා ටික මතක් කරලා. ප්‍රස්තාර උගන්වනවා මම 6 වසරේ ඉඳන් කරුණු කාරණා ටික මතක් කරලා. හරි. මෙයාලට මයික්ස් දෙන්න. නිකම් මයික් ඔන් කරගන්න එපා. හැමෝම වීඩියෝ ඔන් කරන්න. හැමෝම වීඩියෝ ඔන් කරන්න. අනුසස් බිහන්ස iPhone ඔනාර ඔය අදාපු කට්ටිය දන්නේ නැහනේ මගේ පන්තියට එනකොට නම දාගෙන එන්න ඕන. තුසිත නිම්නාරා right ඔන් කරගන්න වීඩියෝ සේරම ඔන් කරගන්න right මයික් ඔන් කරන්න පහසුකම දීලා තියෙනවා. හරි. ඔන්න පුතේ ඔයාලා හිතන්න දැන් ඔයාලා කිසි දෙයක් දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. ඔන්න මම උගන්වන්න යනවා. හොඳට බලන්න. හරි. මෙන්න පැටව. ඔය කියපු ගමන් ඉතින් හොදපු ගමන් කාපි යකා. හරි. මෙන්න මම රේඛාවක් ඇඳලා මේ රේඛාව ඇඳලා මම මේ රේඛාව සමාන කොටස් වලට බෙදනවා. මේකට කියනවා පුතේ සංඛ්‍යා රේඛාවක් කියලා. හරි? ඔන්න ඔයාලගේ දැනුමට මතක තියාගන්න. ඔන්න රේඛාවක් තිරස්ස ඇඳලා සමාන කොටස් වලට බෙදුවා. මේකට කියනවා සංඛ්‍යා රේඛාව කියලා. ඉංග්‍රීසි වලින් කියන numbers line. number line. හරි? එතකොට මේ රේඛාව මම නම් කරගන්නවා x කියලා. මම නම් කරගන්නවා මේ රේඛාව x කියලා. දැන් මම මේක ලකුණු කරගන්නවා මේ ඍණ 5 ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4 පුතේ මේ රේඛාවේ වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට එනකොට සංඛ්‍යාවල අගය වැඩි වෙනවා. සංඛ්‍යාවල අගය වැඩි වෙනවා. අන්න අපිට පොයින්ට් එකක් ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ඉස්සරහ පන්ති වලට එනකොට අමතක කරන්නේ නැත්තම්. ඍණ 5ට වඩා ඍණ 4 විශාලයි. ඔන් ඍණ සංඛ්‍යාවල අඩු එක තමයි ලොකු. ඍණ 4ට වඩා ඍණ 3 ලොකුයි. ඍණ 3ට වඩා ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4. එහෙනම් ඔය අනාදී වශයෙන් වම් පැත්තේ සිට දකුණු පැත්තට අගය වැඩි වෙනවා.
හරි. දැන් එහෙනම් ඔයාලා දන්නවා මේ ඍණ සංඛ්‍යාවල අඩු එක තමයි ලොකු කියන්නේ. එතකොට මේ රේඛාවේ යම් කිසි තැනක් ලකුණු කරන්න කිව්වොත් ඔයාලට මතක් වෙනවා 6 වසරේදී ඔන්න ලකුණු කරා. 4 ලකුණු කරන්න ගියපුවාම ඔන්න 4 ගාව බෝලයක් දැම්මා චූටි ඩොට් එකක් තියලා පාට කරා. හරි. ඔන්න ඕක තමයි කතන්දරේ ඔය x අක්ෂය. දැන් මේ x අක්ෂයට ලම්බකව රේඛාවක් අඳිනවා. මේ x අක්ෂයට ලම්බකව රේඛාවක් අඳිනවා. ඔන්න මම අඳින්නේ. මම මේක නම් කරනවා y අක්ෂය. y අක්ෂය. පුතේ මේකෙදි මේ පරතරයෙන්ම මේක ලකුණු කරන්නත් පුළුවන්. මේ රේඛාවට වෙනස් පරතරයක් ගත්තට කමක් නැහැ. හැබැයි ගානේදී කියලා තියෙනවා නම් සාමාන්‍ය පෙළ විභාගේ රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගාන හැදෙන්නේ ප්‍රස්ථාරවල. හරි? මම අද ඔයාලට උගන්වන්නේ 9 වසරේදී ඒ ගානට උත්තර ලියන්න පුළුවන් ක්‍රමයක් ඈ. හරි. ඔන්න ඒකත් ලකුණු කරනවා. හරි? ඒකත් ලකුණු කරගන්නවා. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 බිංදුව 1 2 3 4. එහෙනම් මේකෙත් අර විදිහමයි. යට ඉඳන් උඩට යනකොට අගය වැඩි. ඍණ 4ට වඩා ඍණ 3 වැඩි. ඍණ 3ට වඩා ඍණ 2 වැඩි. ඍණ 2ට වඩා ඍණ 1 වැඩි. බිංදුව 1 2 3 4. පුතේ මෙන්න මේකට කියනවා කාටිසීය තලයක් කියලා. මේ x අක්ෂය සහ y අක්ෂය මෙහෙම ඇඳගත්තට ලකුණු කරලා ඔහොම කරනකොට කාටිසීය තලයක් කියනවා. සාමාන්‍ය පෙළ විභාගෙදී ප්‍රස්ථාර ගාන හදද්දී මෙන්න මේ x අක්ෂය y අක්ෂය නිවැරදිව නම් කරලා මේ අක්ෂ දෙක ක්‍රමාංකණය කරොත් පැටව එක ලකුණක් හම්බ වෙනවා. ගානට හම්බෙන්නේ ලකුණු 10යි. ඒ ලකුණු 10න් එකක් හම්බ වෙනවා. ප්‍රස්ථාර කියලා ලියලා සට් ඇඳගන්න මේ කාටිසීය තලය දැන්. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් Tamanට අහන්න පුළුවන්. අර පුතා ආවද මම ලින්ක් එක එව්වේ මට කතා කරේ පුතා පන්තියට ඇවිල්ලා දින්නේ. ඔව් සර්. මොකද්ද නම? දසුන් නේද? ඔව් සර්. දසුන් ගෙවල් කොහෙද? සඳ ලංකාවේ. සඳ ලංකාවේ. ලංකාවේ මැද නේද සඳ ලංකාව තියෙන්නේ? වාර විභාගේ ලකුණු දුන්නත් දසුන්? ඔව් සර්. කීයද පුතේ? 27යි සර්. හරි. කමන්නේ. අපි තුන්වෙනි වාර විභාගේ ටාගට් කරලා වැඩ කරමු. හරියට මේ කියන දේවල් ඔලුවට දාගන්න වැඩේ කොට දාගන්න. මම ගිය සතියේ කරේ මේ පාඩම් දෙකක් කරා වෘත්තයයි පයිතගරස් සම්බන්ධයයි. මම ඒකේ රෙකෝඩින් එක ඔයාලට දාන්නම්. හා සර්. හරිද? මේ සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න බැටා. බදුල්ලේ චතුනි ඉන්නවද? නැද්ද චතුනි පන්තියේ නැද්ද? ඉන්නවද? අතා නැහැ. හරි. ඔන්න බලාගන්න. දැන් මේකේ යම් තැනක් අපි ලකුණු කරනවා නම් ඒකේ අපිට ඛණ්ඩාංකය කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? යම් තැනක් අපි ලකුණු කරනවා නම්
අපිට ඒකේ ඛණ්ඩාංකය කියන්න පුළුවන් වෙන්න ඕන. රයිට්. මේ බලන්න. මම මේ ලකුණු කරේ 4 බිඳුව. පුතේ අපි ඛණ්ඩාංකයක් කියනකොට කියන්නේ ඉස්සරලාම x ඛණ්ඩාංකය ඊට පස්සේ y ඛණ්ඩාංකය. හරි? මෙන්න 4 y වල බිඳුව. එහෙනම් මේ ඛණ්ඩාංකය කීයද කියන්නේ? එක්කෙනෙක් මට කියන්නකෝ. මෙතන ඛණ්ඩාංකය කීයයි කියලාද කියන්නේ? මට කියන විදිහ කියන්න වැරදුනාට කමන්නේ නැහැ. 4 1 4 1 මේ ඛණ්ඩාංකය කියන්නේ අපි 4 1. පුතේ එහෙනම් මේ පල්ලැහැ මල් ලකුණු කරපු ඛණ්ඩාංකය කීයද කියන්නේ? 4 ඍණ 1 very good. මේක කියන්නේ 4 ඍණ 1. හරි? 4 ඍණ 1. එහෙනම් මම මේ ලකුණු කරපු ඛණ්ඩාංකය කීයද කියන්නේ? 4 2 4 2. හරි very good. එහෙනම් මේක 4 3. මේක 4 4. මේක 4 ඍණ 2. 4 ඍණ 3. 4 ඍණ 4. එතකොට ඔයාලා දැන් මම කියපු එකේ පැහැදිලිකමක් එනවා ඕන් මේ හැම තැනම 4 4 4 4 4 4 එකම අගය කියුනේ මොන ඛණ්ඩාංකයේද? x ඛණ්ඩාංක x ඛණ්ඩාංකය. very good. හරිද? මේකේ හැම තැනම 4 4 4 කියුනේ පුතේ x ඛණ්ඩාංකය. 4 4 4 කියුනේ x ඛණ්ඩාංකය. අපි හරිද? එහෙනම් මෙන්න මේ රේඛාවට නමක් දෙනවා. හරිද? මේ රේඛාවට නමක් දෙනවා පුතේ. ඒ නම තමයි x සමානයි 4 රේඛාව. x සමානයි 4 රේඛාව. එහෙනම් මට ඔයාලා කියන්න දැන් හරි මම ඇන්දොත් මෙන්න මෙතනින් රේඛාවක්. මේ රේඛාවේ සමීකරණයේ නම මොකක්ද? x සමානයි ඍණ 2 x සමානයි ඍණ 2 හැමෝම කතා කරන්න කමක් නැහැ. x සමානයි ඍණ 2යි. දැන් ඔය හිතලා මට උත්තරයක් දෙන්න. දැන් මේ තියෙන්නේ y අක්ෂයනේ. මේ තියෙන්නේ y අක්ෂය. එහෙනම් මට කියන්න මේ රේඛාවේ සමීකරණයේ නම මොකක්ද? x සමානයි බිඳුව very good. නම මොකද්ද පුතා? x සමානයි බිඳුව ඔව් බිඳුව right. x සමානයි බිඳුවයි. ඇයි මේ හැම තැනම x ඛණ්ඩාංකයේ බිඳුවයි. එහෙනම් y අක්ෂයට කියන්න පුළුවන් තව නමක් තමයි x සමානයි බිඳුව රේඛාව. ගොඩක් අයියලා අක්කලාටවත් බෑ. ඒකෙන්ද හොඳට මතක තියාගන්න. x සමානයි බිඳුව රේඛාව. දැන් ඔයාලා දෙවනි වාරේ මේ අවසාන පාඩමනේ. හරිද? දෙවනි වාරේ අවසාන පාඩම මේ තියෙන්නේ. එතකොට දැන් ඔයාලා ස්කූල් එකෙන් තව පන්ති යනවා නම් ඒ වගේ තව අහගන්න ඉන්නවා නම් ඒ කට්ටිය සේරගෙන් ඉගෙනගෙන තියෙන්නේ. එතකොට ඒ ඉගෙනගෙන තියෙදි තමයි මම උගන්වන්නේ. එතකොට මම උගන්වන විදිහයි ඒකයි පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න. දැනෙන්න ඉගෙන ගන්න පුළුවන් කොතනද කියලා. හරි. ඊළඟ මෙතෙන්ට යනවා ඕම් බලන්න. ඊළඟ මම ලකුණු කරනවා මෙන්න මේක. මේ ඛණ්ඩාංකය කීයද? මේ ඛණ්ඩාංකය බිඳුවේ 3 බිඳුවේ 3. very good. බිඳුවේ 3. එහෙනම් මේ 1 3 මේ 2 3 මේ 3 3 හරි මේ ඍණ 1 3 ඍණ 2 3 ඍණ 3 3 ඍණ 4 3 දැන් හොද්දට කල්පනා කරලා බලන්න මම දැන් 3 3 3 3 3 3 කියලා කිව්වේ හරිද මොන අගයටද 3 3 3 3 3 3 කියලා කිව්වේ
y අගයට සමාන උනේ y අගය. එහෙනම් මේ රේඛාවේ සමීකරණයේ නම මොකද්ද වෙන්න ඕනේ? y සමානයි y සමානයි 3යි. මේ රේඛාවේ සමීකරණයේ නම y සමානයි 3. එයි හැම තැනම y ඛණ්ඩාංකය 3. එහෙනම් මම මෙහෙම රේඛාවක් ඇන්දොත් මෙහෙම රේඛාවක් ඇන්දොත් එහෙනම් මේ රේඛාවේ සමීකරණයේ නම මොකක්ද? y සමානයි ඍණ 4. very good. y සමානයි ඍණ 4යි. එහෙනම් මේ x අක්ෂයේ සමීකරණයේ නම මොකක්ද? මේ x අක්ෂයේ y සමානයි බිඳුවයි. y සමානයි බිඳුවයි. ඇයි ඒ රේඛාවේ ඕන තැනක y ඛණ්ඩාංකය බිඳුවයි. හරි. ඇඳ ගන්න පුතේ මේක. Tamanට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ කියලා දීලා තේරෙන්නේ නැත්නම් මයික් එක ඔන් කරලා අහන්න. මේ තමයි හොඳම වෙලාව කියලා දෙනවා. බදුල්ල පැත්තේ කවුද ඉන්නේ? බදුල්ල පැත්තේ චතුනි ඉන්නවා. ආය කවුද ඉන්නේ? ආය නැද්ද කවුරු? නිම්න අරස කවුද? නම මොකද්ද? නිම්න අරස නිම්නාවිද? නිම්නාර නේද? පුතේ ගෙවල් කොහෙද? නිම්නාරා ගෙවල් කොහෙද? බදුල්ලස මම 17 වෙනිදා 17 වෙනිදා ඊට උන්වල් 17 වෙනිදා සඳ දවසක් වැටෙන්නේ 17 වෙනිදා ඊට ඉස්සරින් මම ඒකට අමතර පන්තියක් කරනවා 17 වෙනිදා මම බදුල්ල එනවා. මාතලේ පැත්තේ කවුද ඉන්නේ? මාතලේ පැත්තේ කට්ටිය ඉන්නවද කවුරු හරි? දැන් බදුල්ලේ කොහෙටද? ඔයා බදුල්ලේ කොහෙද? ඔයාලගේ ගෙවල් බදුල්ලේ කොහෙද තියෙන්නේ? හාලියලද? නිම්නාරා? බය වෙන්න එපා කියන්නනේ. right. දැන් ඔයාලට හරිද? මේ ටික ඇසුරෙන් හරි මේ ටික ඇසුරෙන් පුනරීක්ෂණ අභ්‍යාසය කරන්න පුළුවන්. හරි මේ ටික ඇසුරෙන් පුනරීක්ෂණ අභ්‍යාසය කරන්න පුළුවන් අවබෝධයෙන්. හරිද? නිකන් ආවට ගියාට ගණන් ඉගෙන ගන්න එපා. Tamanට පුළුවන් වෙන්න ගණන් ඉගෙන ගන්න. හරි? Tamanට පුළුවන් වෙන්න ගණන් ඉගෙන ගන්න. ඒ දුන්නාම
ඇයි මේක උනේ කියලා කල්පනා කරන්න. දැන් මට නම් මේ රේඛාවේ සමීකරණය x සමානයි 4 කියලා කිව්වොත් කවුරු හරි මං අහනවා ඇයි 4 උනේ? අන්න එතකොට මට කියලා දෙන්න ඕනේ මෙයා මේ ඛණ්ඩාංකයේ 4 ඍණ 4. මෙතන ඛණ්ඩාංකයේ 4 ඍණ 3. මෙතන ඛණ්ඩාංකයේ 4 ඍණ 2. හැම තැනම x ඛණ්ඩාංකය 4 වුණ හින්දා තමයි ඒ රේඛාවට සමීකරණයක් දුන්නේ x සමානයි 4 රේඛාව කියලා. හරි x සමානයි 4 රේඛාව කියලා. රයිට්. මාතෘකාව ලියා ගන්න ඊළඟ ශ්‍රිත. මාතෘකාව ලියන්න ශ්‍රිත. ශ්‍රිත. ලියන්න එක් අයෙකුට පන්ති ගාස්තුව මං හරි සරල උදාහරණ ගන්න. එක් අයෙකුට පන්ති ගාස්තුව මාසකට රුපියල් 2000කි. එක් අයෙකුට පන්ති ගාස්තුව මාසකට රුපියල් 2000කි. එනම් පහත පරිදි ළමයි සහ මිල ගණන් නැත්නම් ළමයි සහ පන්ති ගාස්තුව පහත පරිදි ළමයි සහ පන්ති ගාස්තුව දැක්විය හැකිය. හරි මේ බලන්න ළමයි ගණන පන්ති ගාස්තුව හරිද ළමයි ගණන සහ පන්ති ගාස්තුව එක ළමයයි පන්ති ගාස්තුව 2000යි ළමයි දෙන්නයි පන්ති ගාස්තුව 4000යි ළමයි තුන් දෙනයි පන්ති ගාස්තුව 6000යි ළමයි හතර දෙනයි පන්ති ගාස්තුව 8000යි ළමයි පස් දෙනයි පන්ති ගාස්තුව 10000යි. හරි මං වලට මතක හිටින උදාහරණ ගන්න බලන්නකො මං කොච්චර හොඳද කියලා. දැන් මේකේ හරි එකක් වෙනස් වුණොත් තමයි අනික වෙනස් වෙන්නේ. එකක් වෙනස් වුණොත් තමයි අනික වෙනස් වෙන්නේ. ළමයි මොකක් වෙනස් වුණොත්ද අනිත් එක වෙනස් වෙන්නේ කියලා අපි බලන්න. මේ ළමයි ගණන වෙනස් වුණොත් නේද පන්ති ගාස් මේ පන්තියට එන ගාන වෙනස් වෙන්නේ. ළමයි ගණන වෙනස් වුණොත් තමයි අනිත් ගාන වෙනස් වෙන්නේ. එහෙනම් අපි ළමයින් ගණන හරිද? ළමයින් ගණන x කියලා ගන්නවා. ළමයින් ගණන x. එහෙනම් පන්ති ගාස්තුව y කියලා ගන්නවා. පන්ති ගාස්තුව y කියලා ගන්නවා. රයිට්. සටහන් කරගන්න ඉස්සෙල්ලා මේක. right ලියන්න ළමයින් ගණන x ද ළමයින් ගණන x ද
ළමයින් ගණන xද ළමයින් ගණන xද ඊට අනුරූප ඊට අනුරූප ඊට අනුරූප මිල ප්‍රමාණය වයිද ඊට අනුරූප මිල ප්‍රමාණය වයිද ලෙස ගනිමු ලෙස ගනිමු එහෙනම් මේ එක ළමයට පන්ති ගාස්තුව 2000 නේ අපිට මේක ලියන්න පුළුවන් පැට y සමානයි 2000 x y සමානයි 2000 x බලන්නකො එක දාපුවාම x වලට 2000 එකක් 2000යි දෙක දාපුවාම x වලට 2000 දෙකක් 4000යි තුන දාපුවාම x වලට 2000 තුනක් 6000යි එහෙනම් අපි x වලට ගන්නවා ළමයි ගණන 1යි 2යි 3යි 4යි 5යි y වලට ගන්නවා මුදල් 2000යි ඇඳගන්න 4000යි 6000යි 8000යි 10000යි y x හරි. මයික් නම් නිකන් ඔන් කරගන්න එපා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න එක්කෙනෙක්ට 2000යි දෙන්නෙක්ට 4000යි තුන් දෙනෙක්ට 6000යි හතර දෙනෙක්ට 8000යි පස් දෙනෙක්ට 10000යි ඔන්න අපිට ප්‍රස්ථාරයක පෙන්වන්න පුළුවන් ප්‍රස්ථාරයක පෙන්වන්න පුළුවන් හරි මම ගත්තා මේ මුලින් දුන්නු ප්‍රස්ථාරේ අය වතාවක් ඔයාලා මට උදව් කරන්න ඕනේ හරි ඔයාලා මට මේකට උදව් කරන්න ඕනේ පුතේ මෙන්න මෙතන ඛණ්ඩාංකය කීයද මම මේ ලකුණු කරපු ඛණ්ඩාංකය මෙතන කීයද බිංදුව බිංදුව. බිංදුව very good බිංදුව පුතේ මෙතන ඛණ්ඩාංකය කීයද ඍණ එකේ ඍණ ඍණ එකේ ඍණ එක. very good මෙතන ඛණ්ඩාංකය කීයද ඍණ දෙකේ ඍණ දෙක. මෙතන ඛණ්ඩාංකය කීයද එකේ එකේ මෙතන ඛණ්ඩාංකය කීයද දෙකේ දෙක. දෙකේ දෙක. මෙතන ඛණ්ඩාංකය කීයද තුනේ තුන. තුනේ තුන. තුනේ තුන පුතේ එහෙනම්
මේ රේඛාවට දෙන්න පුළුවන් නම මොකක්ද? මේ රේඛාවේ x ඛණ්ඩාංකය සමාන නම් අහගෙන ඉන්න. මේ රේඛාවේ x ඛණ්ඩාංක සේරම සමාන නම් අපි ඒකට දුන්නා x සමානයි 4 රේඛාව කියලා. මේ රේඛාවේ සේරම y ඛණ්ඩාංකය 3 නිසා y සමානයි 3 කියලා කිව්වා. එහෙනම් මේ රේඛාවට දෙන්න පුළුවන් නම අර එක්කෙනෙක් කිව්වා කියන්නේ. හිතයක් මොකද්ද පුතේ? y සමානයි x y සමානයි x very good. මේ රේඛාවට දෙන්න පුළුවන් සමීකරණය තමයි පුතා. ඇයි y ඛණ්ඩාංකයයි x ඛණ්ඩාංකයයි දෙකම සමානයි. මේකට දෙන්න පුළුවන් නම තමයි y සමානයි x y සමානයි x රේඛාව. හරි y සමානයි x රේඛාව. ඇඳ ගන්න මේකත්. ඉස්සලා රූප සටහනේ ඔකත් ඇඳ ගන්න. y සමානයි x රේඛාව. right මාතෘකාවක් ලියා ගන්න පුතේ. y සමානයි mx ආකාරයේ ශ්‍රිත y සමානයි mx ආකාරයේ ශ්‍රිත සහ එවැනි ශ්‍රිතයක ප්‍රස්ථාරයේ අනුක්‍රමණය එවැනි ශ්‍රිතයක ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඔයාලා පෙරලා ගන්න පුතේ අච්චු පොතේ 127 වෙනි පිටුව අච්චු පොතේ 127 වෙනි පිටුව දෙක කොටස 9 වසරේ දෙක කොටස අච්චු පොතේ 127 වෙනි පිටුව. ඒකේ තියෙනවා උඩ ක්‍රියාකාරකම 1 කියලා. ක්‍රියාකාරකම 1 කියලා. වගු 3ක් තියෙනවා. හරි. ගහගන්න මේ වගු 3 1 2 3 4. හරි. 1 2 3 4. මේක තියෙන්නේ y සමානයි x ඊළඟ එක y සමානයි 3x ඊළඟ එක y සමානයි 3න් 1x
ඔන්න අගේ වගු තුනක් තියෙනවා. හරි. අපි මේ ප්‍රස්ථාර තුනම එක කාටිස්සිය තලයක අඳින්න හදන්නේ. x වලාගේ ඍණ 2 වෙනකොට y වලාගේත් ඍණ 2යි, බිඳුව වෙනකොට බිඳුවයි, 2 වෙනකොට 2යි. ඍණ 3යි, බිඳුවයි, ධන 3යි. ඍණ 3 වෙනකොට ඍණ 1යි, බිඳුව වෙනකොට බිඳුවයි, 3 වෙනකොට ධන 1යි. ඔන්න වගු තුන සම්පූර්ණ කරගත්තා. ඍණ 3 ධන 3 x වලාගේ y වල උපරිම තියෙන්නේ ධන 3යි ඍණ 3යි. right. අපි අඳිනවා කාටිස්සිය තලයක්. එක දෙක තුන y බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 1 2 3 ඍණ 1 ඍණ 2 ඍණ 3 x පළවෙනි එක ඍණ 2 ඍණ 2 ඍණ 2 ඍණ 2 බිඳුව බිඳුව ධන 2 ධන 2 ඔන්න එනවා රේඛාව මේ ඇන්දේ y සමානයි x y සමානයි 3යි x ඍණ 1 ඍණ 3යි ඍණ 1 ඍණ 3යි බිඳුව බිඳුව 1 3යි මේ ඇන්දේ y සමානයි 3යි x රේඛාව ඊළඟට ඍණ 3 ඍණ 1යි ඍණ 3 ඍණ 1යි බිඳුව බිඳුවයි ධන 3 ධන 1යි මේ ඇන්දේ y සමානයි 3න් 1යි x හරි පුතේ හොඳට බලන්න මේ රේඛා තුන දිහා හරි හොඳට බලන්න මේ රේඛා තුන දිහා මේ x වල ඉස්සරහා තියෙන සංඛ්‍යාව දිහා බලන්න මෙතන තියෙන්නේ 3න් 1 මෙතන තියෙන්නේ 1 මෙතන තියෙන්නේ 3 මෙන්න මේ x ඉස්සරහා තියෙන සංඛ්‍යාවට අපි කියනවා සාමාන්‍යයෙන් ඉලක්කමක් මේ විජීය පදයක් ඉස්සරහා තියෙන ඉලක්කමට අපි කියන්නේ සංගුණකය හරි එතන මේ ඉස්සරහා තියෙන අගයට මෙතනදී කියනවා අපි අනුක්‍රමණය හොඳට මතක තියාගන්න අනුක්‍රමණය කියන්නේ මෙන්න මේ x අක්ෂයේ ධන දිශාව මේක ධන දිශාවනේ 1 2 3 4 ඒ යනද ධන දිශාව මේ x අක්ෂයේ ධන දිශාව සමග සාදන කෝණයට තමයි පුතේ අනුක්‍රමණය කියන්නේ මේ මෙතන ඉඳන් මෙතෙන්ට යන කෝණයට තමයි අනුක්‍රමණය කියන්නේ හොඳට බලන්න මේකේ මෙන්න මේ 3න් 1ට වඩා හරිද විශාලයි 1
එකට වඩා විශාලයි 3. එහෙනම් මේ සංගුණකය වැඩි වෙන්න අනුක්‍රමණය වැඩි වෙලා තියෙනවා. මේ සංගුණකය වැඩි වෙන්න අනුක්‍රමණය වැඩි වෙලා තියෙනවා. එහෙනම් යම්කිසි තැනක අපිට සරල රේඛා දීලා හරිද? අනුක්‍රමණය අණුව පෙළ ගස්සන්න කිව්වොත් අපිට පේන්න ඕනේ මේ 3න් 1 1 3 ඕම් ඉස්සරහාගේ වැඩි වෙනකොට අනුක්‍රමණය වැඩි වෙනවා. හරි? රයිට්. අපි ඊළඟ තව තියෙනවා ඒකෙම B1 y සමානයි ms ආකාරයේ ශිත ප්‍රස්ථාරගත කිරීමට අගය වගුව සම්පූර්ණ කර අදාළ ප්‍රස්ථාර එකම ඛණ්ඩාංක තලයක ඇඳ දක්වන්න. ඒ ප්‍රස්ථාර තුනත් එකම ඛණ්ඩාංක තලයක තමයි අඳින්න කියන්නේ. මම ඒ ප්‍රස්ථාර තුනත් මේකෙම ඔයාලට ඇඳලා පෙන්නනවා. ඔයාලා වෙනම අඳින්න. හරි? හරි. ඊළඟ අගයේ වගු තුන ගහගන්න. ඍණ දෙක ආදේශ කරපුවම ධන 2යි බිඳුවයි දෙක ආදේශ කරපුවම ඍණ 2යි. ඍණ 1 ආදේශ කරපුවම ධන 3යි බිඳුවේදී බිඳුවයි 1 ආදේශ කරපුවම ඍණ 3යි. ඍණ ධන 1යි බිඳුවයි ඍණ 1යි. ඍණ දෙකේදී ධන 2යි. ඍණ දෙකේදී ධන 2යි. බිඳුවේදී බිඳුවයි දෙකේදී ඍණ 2යි. දෙකේදී ඍණ 2යි. ඍණ දෙකේදී ධන 2යි. ඔන්න ඒකේ සමීකරණය එනවා අපිට y සමානයි ඍණ x y සමානයි ඍණ x ඍණ එකේදී ධන 3යි ඍණ එකේදී ධන 3යි බිඳුවේදී බිඳුවයි එකේදී ඍණ 3යි y සමානයි ඍණ 3යි x
ඍණ 3ේදී ධන 1යි. ධන 3ේදී ඍණ 1යි. y සමානයි ඍණ 3න් 1යි x. මේ බලන්න ඒකේ මම ඔයාලට පටන් ගන්නදීම කිව්වා ඍණ සංඛ්‍යාවල කුඩා එක තමයි ලොකු. ඍණ සංඛ්‍යාවල කුඩා එක තමයි ලොකු. එහෙනම් මේ ටික පිළිවෙලට ගත්තොත් මේ බලන්න 3න් 1 1 3 ඍණ 3 ඍණ 1 ඍණ 3න් 1 අනුක්‍රමණය මෙහෙට යන්න විශාල වෙනවා. මේ x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය විශාල වෙනවා. එහෙනම් ඍණ ආවොත් ඍණ සංඛ්‍යාවල කුඩා එක තමයි ලොකු. y සමානයි mx ධන 100 ආකාරයට හදාගත්තාම අපිට මේ ඕන එකක අනුක්‍රමණය බලන්න නැතුව සමීකරණය දිහා බලලා කොහොමද කියලා කියන්න පුළුවන්. right. යන්න 22 අභ්‍යාසයේ පළවෙනි ගානට 22 අභ්‍යාසයේ පළවෙනි ගානට 22 පළවෙනි ගාන. හරි. හොඳට බලන්න එතන සමීකරණ හතරක් තියෙනවා. හරිද? y සමානයි 3x y ධන 2x සමානයි 0යි 2y ඍණ x සමානයි 0යි y ධන 2න් 3යි x සමානයි 0යි කියලා තියෙනවා. මෙහෙම තියෙද්දි අපිට මේ ගාන හදන්න බෑ. අපි එහෙනම් මේක y සමානයි mx ආකාරයට ගේන්න ඕන. right. ඔය සමීකරණ හතරම y සමානයි mx ආකාරයට ගේන්න පුතේ. ඔය සමීකරණ හතරම y සමානයි mx ආකාරයට ගේන්න. y සමානයි 3x ඒක හරි. ඊළඟ දෙවෙනි එක මට පුළුවන් y සමානයි ධන 2x එහා පැත්තට යනකොට ඍණ 2x. ඊළඟ එක 2y ඍණ x සමානයි 0යිනේ තියෙන්නේ. ඒක මට හදාගන්න පුළුවන් 2y සමානයි x දෙපැත්තම දෙකෙන් බෙදුවා. y සමානයි භාගයයි x. y සමානයි භාගයයි x. ඊළඟ එක මට පුළුවන් y සමානයි ඍණ 2න් 3යි x. දැන් මෙතන සමීකරණ හතර තියෙනවා. මේ y සමානයි 3x y සමානයි ඍණ 2x y සමානයි භාගයයි x y සමානයි ඍණ 2න් 3යි x. පුතේ අපිට දීලා තියෙනවා මේ කාර්ටීසීය තලයේ හරිද? මෙහෙම කාර්ටීසීය තලයක් දීලා මෙහෙම කාර්ටීසීය තලයක් දීලා හරි මෙන්න එක රේඛාවක් L1 මෙන්න අනිත් රේඛාව L2 මෙන්න අනිත් රේඛාව L3 මෙන්න අනිත් රේඛාව L4 x y L1 L2 L3 L4 හොඳට බලන්න L1යි L2යි L3යි L4යි මේ හතරෙන් මොකද්ද වෙන්න ඕනේ කියලා.
ප්‍රශ්නයකට උත්තර දෙන්න යනකොට බකස් ගාලා එකපාර කනා උත්තර ගහන්න යන්න එපා. හරි. දැන් ඔයාලා දන්නවා මේ පැත්තට යනකොට මේ අනුක්‍රමණය වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන L1ටයි L2ටයි එන්න ඕනේ අනුක්‍රමණය ධන උත්තර දෙකක්. ඒ දෙක මොකක්ද? අනුක්‍රමණය ධන උත්තර දෙක තමයි පුතේ. එකක් මේක. අනික මේක. එහෙනම් L1 හරි L2 හරි තීරණය වෙන්න ඕනේ මේ දෙකෙන්. ඒකෙත් බලනවා මෙතන තියෙන්නේ භාගය මෙතන තියෙන්නේ 3. එහෙනම් මට කියන්න පුළුවන් L1 කියන්නේ L1 කියන්නේ y සමානයි භාගයයි x කියන එක. L1 කියන්නේ y සමානයි භාගයයි x. දැන් L2 පුළුවන්. L2 කියන්නේ y සමානයි 3යි x කියන එක. L2 කියන්නේ. right ඊළඟට යනවා. L3 L4. එහෙනම් L3 L4 මේ දෙකනේ වෙන්න ඕනේ. මෙතන ඍණ දෙක තියෙන්නේ මෙතන තියෙන්නේ ඍණ එකමාර. එහෙනම් ඍණ දෙකට වඩා ඍණ එකමාර ලොකුයි. ඍණ දෙකට වඩා ඍණ එකමාර ලොකුයි. එහෙනම් L3 වෙන්න ඕනේ මේක. L4 වෙන්න ඕනේ මේක. ඔන්න ළමයි තර්ක කරන විදිය. ඉගෙනගත්ත දේ භාවිතා කරන විදිය. ඉතින් අපි ඉගෙන ගන්න දේ අපිට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. මේ බලන්නකෝ. දැන් මේකේ මේ L1 L2 L1 L2 අනුක්‍රමණය ධනාගයක් නේ උනේ. හරි. මේ අනුක්‍රමණය කියන්නේ x අක්ෂය සමග සාධන කෝණය. එහෙනම් ධන අගයක් වුණොත් x අක්ෂය සමග සාධන කෝණය සුළු කෝණයක්. අනුක්‍රමණය ධනාගයක් වුණොත් x අක්ෂය සමග සාධන කෝණය සුළු කෝණයක්. අනුක්‍රමණය ඍණාගයක් වුණොත් මේ ඍණාගයක් අනුක්‍රමණය ඍණාගයක් වුණොත් x අක්ෂය සමග සාධන කෝණය මහා කෝණයක්. ධනාගයක් වුණොත් සුළු කෝණයක් ඍණාගයක් වුණොත් මහා කෝණයක්. හරි? ගණොට්ට දෙන්න ඕනේද? ඈ? හරි තරව දාලා ලියා ගන්න. තරව දාලා ලියා ගන්න. ශ්‍රිතයක අනුක්‍රමණය ධන අගයක් විට ශ්‍රිතයක අනුක්‍රමණය ධන අගයක් විට ශ්‍රිතයක අනුක්‍රමණය ධන අගයක් විට x අක්ෂයේ ධන දිශාව සමග x අක්ෂයේ ධන දිශාව සමග x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණය x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණය සුළු කෝණයකි සුළු කෝණයකි සුළු කෝණයකි
අනුක්‍රමණය ඍණ වන විට අනුක්‍රමණය ඍණ වන විට x අක්ෂයේ ධන දිශාව සමග සාදන වාමාවර්ත කෝණය x අක්ෂයේ ධන දිශාව සමග සාදන වාමාවර්ත කෝණය මහා කෝණයකි. මහා කෝණයකි. යටින් තරුවක් දාලා ලියා ගන්න. යම්කිසි සරල රේඛා දෙකක යම්කිසි සරල රේඛා දෙකක යම්කිසි සරල රේඛා දෙකක අනුක්‍රමණය සමාන වේ නම් සරල රේඛා දෙකක් හෝ කිහිපයක අනුක්‍රමණ සමාන වේ නම් අනුක්‍රමණ සමාන වේ නම් එම සරල රේඛා එම සරල රේඛා එම සරල රේඛා සමාන්තර වේ. සමාන්තර වේ. y සමානයි 1x y සමානයි 1x ඍණ 2 y සමානයි 1x ධන 2 මේ සමාන්තර වෙනවා. මේ වගේ අනුක්‍රමණය සමානයි. එහෙනම් යම් කිසි තැනක සමාන්තර සරල රේඛා දෙකක් දුන්නොත් විභාගයට ගණන් එනවා. සමාන්තර සරල රේඛා දෙකක් දුන්නොත් මතක තියාගන්න ඒ රේඛා දෙකේ අනුක්‍රමණය සමානයි. මේක සටහන් කරගන්න. right අනුමාත්‍රකාව ලියා ගන්න. y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාර. y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාර. ළමයි ඔය m කිව්වේ අනුක්‍රමණයටනේ. හරිද? c කියන්නේ අන්තක්ඛණ්ඩයට. හරිද? m කියන්නේ අනුක්‍රමණයට, c කියන්නේ අන්තක්ඛණ්ඩයට. ලියන්න. මෙහි m යනු අනුක්‍රමණයද? මෙහි m යනු අනුක්‍රමණයද? c යනු අන්තක්ඛණ්ඩයද? m යනු අනුක්‍රමණයද? c යනු අන්තක්ඛණ්ඩයද? ලෙස හැඳින්වේ යටින් ලියන්න. අන්තක්ඛණ්ඩය යනු හෙසර තුසිත ඔනාරා ගෙසඳි බිහංසා
වීඩියෝ ඔන් කරලා නැහැ. වීඩියෝ ඔන් කරගෙන පන්ති ඉන්න. right. අපිට සමීකරණයක් දුන්නොත් එහෙනම් මේ y සමානයි 3x ධන 1. පුතේ මේකේ අනුක්‍රමණය කීයද? මේකේ අනුක්‍රමණය කීයද? 3 අන්තක්ඛණ්ඩය කීයද? ධන 1 අන්තක්ඛණ්ඩය ධන 1. ඔන්න ඔය ධන 1 කියන තැනින් තමයි මේ ප්‍රස්ථාරය ඇන්දොත් මේ රේඛාව කැපෙන තැන. එහෙනම් මතක තියාගන්න සරල රේඛාවක සාධාරණ සමීකරණය තමයි y සමානයි mx ධන c කියන්නේ. සරල රේඛාවක සාධාරණ සමීකරණය තමයි y සමානයි mx ධන c කියන්නේ. m කියන්නේ අනුක්‍රමණයට, c කියන්නේ අන්තක්ඛණ්ඩයට. m කියන්නේ අනුක්‍රමණයට, c කියන්නේ අන්තක්ඛණ්ඩයට. ළමයි ඔයාලා මේ ප්‍රස්ථාර පාඩමේ අභ්‍යාස ඔය දැන් මම පාඩම කරානේ. සම්පූර්ණ නැවත වතාවක් මේ පාඩමේ සියලුම අභ්‍යාස කරලා ඉවර කරන්න. හරි? කරලා ඉවර කරන්න. හරි. මට දෙන්න අනිත් පොත තුන්වෙනි කොටස. අනේ. හරි. ඔයාලා මේ පාඩමත් ඉවර කරලා හරිද? ඔයාලට තියෙනවනේ පුනරීක්ෂණ අභ්‍යාසය. හරි. පොඩක් ඔයාලට තියෙනවා දෙවන වාර පුනරීක්ෂණ අභ්‍යාසය කියලා. 142 පිටුව. හරි. ඔයාලා හැමෝම මෙන්න මේ දෙවන වාර පුනරීක්ෂණ අභ්‍යාස කියන එතන තියෙනවා කෙටි ප්‍රශ්න 14ක්. කෙටි ප්‍රශ්න 14ක් තියෙනවා. රචනා ප්‍රශ්න 10ක් තියෙනවා. හරි. රචනා ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ කෙටි ප්‍රශ්න 14ටයි රචනා ප්‍රශ්න 10ටයි දැන් උත්තර ලියන්න පටන් ගන්න. හරිද? දැන් උත්තර ලියන්න පටන් අරන් 9 වෙනකොට අවසන් කරලා හරිද? 9 වෙනකොට අවසන් කරලා ෆොටෝ ගහලා මෙන්න මේ නම්බරේට එවන්න. පුතේ හැමෝම එවන්න. Tamanට පුළුවන් ප්‍රමාණය තියෙනවනේ කරන්න. දැන් මම උදාහරණයක් විදිහට මම මේ ගාණක් කරන විදිය කියලා දෙන්නම්කෝ. හරිද? හරි. ඔම් බලා ගන්න. මේකේ තියෙන 7 වෙනි ගාණ. හරි. මේ ක්‍රමය අනුගමනය කරන්න. හරි. 7 වෙනි ගාණ. ඔන්න 7 වෙනි ගානේ රූප සටහනක් තියෙනවා. පැටව. ඉස්සරලාම මේ රූප සටහන ඇඳ ගන්න. හරි. ඉස්සරලාම කරන්නේ මේ රූප සටහන ඇඳ ගන්නවා. හරි. ඔන්න රූප සටහන අඳිනවා. මේ හොඳට බලා ගන්න මේ කරන ක්‍රමය. වෙනස් දේවල් කරන්න යන්න එපා. රූප සටහන ඇඳලා. මෙතන ඉඳන් මෙතෙන්ට 7 සෙන්ටිමීටර්. ඕන් රූප සටහන නිවැරදිව ඇඳ ගන්නවා. මෙතන ඉඳන් මෙතෙන්ට 3.5 සෙන්ටිමීටර්. ඔයාලට ගණන් බැරි වෙන්න හේතුව තමයි ඔයාලා කල්තියා තීරණය කරනවා මට බෑ කියලා. හරි. ඒකට යන්න එපා. දැන් අපිට කියනවා මෙම රූපයේ දැක්කන එක්තරා සැරසිල්ලක් සඳහා යකඩ පටි වලින් සකස් කරන ලද නිර්මාණයකි මෙහිදී භාවිතා කර ඇති යකඩ පටි වල දිග සොයන්න. මේ නිර්මාණය කරලා තියෙන එකේ යකඩ පටි වල දිග. එහෙනම් මම මේ කොටසේ දිග හොයා ගන්න ඕනේ. කොහමද? අරය ආරුණ වෘත්තයක 2πr. මෙතන තියෙන්නේ ඒකෙන් භාගයයි.
එහෙනම් දෙකට දෙක සුළු වුණාම 5r 5 කියන්නේ 7න් 22යි අරය විස්කම්භය තමයි 7 අරය 7 බෙදීම 2 දෙවරක් 1යි දෙවරක් 11යි හතරක් 1යි හතරක් 1යි 11යි සෙන්ටිමීටර්. ඔන්න මේ කොටස ආවා 11යි කියලා. හරි. දැන් මෙතෙන්ට යනවා. මේකට භාගයයි 2 5 r අරය 3.5යි නෙමෙයි මෙතන විස්කම්භයනේ 3.5. එහෙනම් 3.5 බෙදීම 2. හරි. දැන් හදනවා ඒක. දෙකට දෙක සුළු වුණා දෙවරක් 1යි දෙවරක් 11යි 3 ඒවා 1යි 7ට 2යි 11 දෙකට බෙදුනහම 5.5. එහෙනම් දැන් මේකෙන් සේරම යන්න මෙතන 7යි මෙතන 3.5යි 7යි 3.5යි 5.5යි 11යි 5යි 5යි 10න් බිඳුව දැම්ම එකක් ඉතිරි 7යි 3යි 10යි 16යි 1යි 17න් 7 දැම්ම එකක් ඉතිරි සෙන්ටිමීටර 27 සෙන්ටිමීටර 27 දැන් බලන්න මම ගානේ යන ස්ටෙප් ගාන හදන විදිහ ඊළඟ යකඩපටි මීටරයක දිග රුපියල් 120ක් වේ නම් මෙම නිර්මාණයට අවශ්‍ය යකඩපටි වල මිල යකඩපටි මීටරයක දිග මීටරයක දිග නෙමෙයි එන්න ඕනේ මිල යකඩපටි මීටරයක මිල රුපියල් 120ක් එහෙනම් අපිට දැන් මෙතන දීලා තියෙන්නේ යකඩපටි වලින් සකස් කරන ලද නිර්මාණයකි. ඔය හිතා කරේ යකඩපටි වල දිග සොයන්නේ. අපි දැන් දිග හෙව්වා සෙන්ටිමීටර 27ක් එන්නේ. එහෙනම් 1 මීටරයක් රුපියල් 120යි. මේ 1 මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100ක්. සෙන්ටිමීටර 100ක් රුපියල් 120යි. අපෙන් අහනවා 27ක ප්‍රමාණය. සෙන්ටිමීටර 100ක මිල 120යි නම් 27ක මිල බිඳුවට බිඳුව 12ක් 7 84න් 4 දැම්ම 8ක් ඉතිරි 12ක් 2 24යි 24යි 8යි 24යි 6යි 30යි 32යි බෙදීම 10යි රුපියල් 32යි 740යි රුපියල් 32යි 740යි 10න් බෙදන්නනේ තියෙන්නේ 12ක් 7 84න් 4 දැම්ම 8ක් ඉතිරි 24යි 8යි 32යි 32යි 740යි ඔන්න හදන ක්‍රමේ හරි දැන් ඒ විදිහට පටන් ගන්න සියලුම අභ්‍යාස වලට උත්තර ලියන්න කල් තියා නිදා ගන්න එපා වැඩ ටික හරියට කරන්න කරලා ෆොටෝ ගහලා මට එවන්න හරි එහෙනම් ඊළඟ දවසේ මම මේ පුනරීක්ෂණ අභ්‍යාසය සම්පූර්ණම සාකච්ඡා කරලා හරි ඊළඟ කොටසට යනවා ළමයි ඔයාලට මේ සිකුරාද මොනවා හරි අමතර පන්ති තියනවද නෑ සර්. නෑනේ හරි නෑ එහෙම සර්. වුණොත් හරි එහෙම වුණොත් ඔයාලට සිකුරාදා උදේ මම ටයිම් එකක් දාන්නම් හරිද අමතර පන්තියක් වැටෙනවා එහෙනම් ආයිබෝවන් වැඩ නවත්තන්න එපා වැඩ ටික කරගෙන යන්න මම පන්තියේ ලයිව් යන එක නවත්තන